අද අපි කොහෙද යන්නේ? අපි යන ඉස්සරහ බලන්න. මෙයා දෙන ගන්න අපි ඉන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා රතන. ඒ ඉන්නේ මෙයා. චන්සුමක සයිල් එක බලන්න. තව මැරෙක් ආවා. ගයිස් බලගන්න තව මැරෙක් ආවා. යොමාලා කියන්නේ මෙයා තමයි. එයා බැලන්ස් කරනවලු මොනවාද මන්ද? තරාදියක්. ඉතින් guys ඔයගොල්ලෝ බලන්න ඇති මොකද වීඩියෝ එකේ මුල හිටපු කට්ටිය අන්තිම වෙද්දි නැතුව ගිහිල්ලා අන්තිමට වෙනම කට්ටියක් අලුත් සමාජිකයෝ කොහොමද එක්කව උනේ. ඉතින් ඔයගොල්ලන්ට පොඩි ප්‍රේලිකාවක් වගේ ඇති. ඒක ඇවිල්ලා මෙහෙමයි ඒක උනේ. සාමාන්‍යයෙන් එක්කෙනෙක් මොකක් හරි කිව්ව මේක හැමෝම කට්ටියම එකටම පිළිපදින්න එපා. ඉතින් අපි ඔය අන්තිමට හිටපු ඒ කියන්නේ මුල හිටපු කට්ටියගෙන් අන්තිමටත් 3 දෙනෙක් ඉතුරු වෙලා දිනවා. මායි අපේ තඩියයි අභිෂේකුයි. ඒතකොට මල්ෂානි මගදී අන්තිමටම සෙට් වුණා. ඉතින් ඔයගොල්ලන්ට පේන්න ඇති මොකද මේ අන්තිමට මල්ෂානිත් ආවේ කියලා. මල්ෂානි කොහොමරි පරක් වෙලා ආවේ. ඉතින් මුලදිත් අපිට උන වැඩක් තමයි අපේ කට්ටිය අපි 3 දෙනා ඉස්සරහින් වෙනකොට අපි අනිත් පිටිපස්සෙන් ආපු කට්ටිය ඒගොල්ලෝ දන්සක නතර කරලා අපි මග බලන් ඉන්නවා ඒගොල්ලෝ එක. අපිට ෆෝන් කරෙත් නෑ මුකුත් නෑ කෝල් කරෙත් නෑ. ඉතින් අපි ආපහු ගියා මොකක් හරි කරදරයක්ද කියලා බලන්න. යනකොට තමයි ඒගොල්ලෝ දන්සක පොලිමේ. ඉතින් අපි ඊට පස්සේ පොලිමට සෙට් වෙලා අපි ඊට පස්සේ කුමාරි තෝස දන්සලා. ඒ වීඩියෝ මම ඉස්සරහට මම මෙතනම දාන්නම්. ඉතින් ඊට පස්සේ කොහොම හරි ඒකත් ඉවරයි කියන්නකෝ. ඊට පස්සේ අපි කොහොම හරි ආයේ අර පොල් ගහ වෙල පැත්තේ අපි ගියා මේ පන්සලකට. ඒ ගිහිල්ලා එනකොට කොහොමද අපි කට්ටියම අන්තිමට කතා වුණා. ඒ පාරේ යන්න බෑ තනිකර બ્લોක් එක. යන්න බෑ පාරෙන් පිට තමයි ගියේ. ඉතින් මගේ බයිසිකලේ මමයි අභිෂේකුයි හිටියා. සිටි 100 එකේ තඩිය හිටියා. කොහොම හරි අනිත් බයිසිකල් තුනක් තව තිබුණා. ඉතින් 3ක් හරි 4ක් හරි. ඉතින් අපි කතා වුණේ අන්තිමට පාරට ඇවිල්ලා කට්ටියම එතනදි සෙට්ලා ඒකට යන් කියලා. ඉතින් මම ඉස්සල්ලාම පාරට ගියා අභිෂේක් එක. ඊට පස්සේ තඩිය ආවා. ඊට පස්සේ ටිකලා බලන් හිටියා කවුරුත් නැහැ. තඩිය කිව්ව කට්ටිය මග දාසගෙන නතර කරා කියලා. ඉතින් ප්‍රොටෝකෝල් එක එකයි වෙන්න එපා ඊට පස්සේ. ඉතින් මොකද කට්ටියටම එළියට ඇවිල්ලා හම්බෙමු කියලා කිව්වම එක්කවෙමු කියලා කිව්වම කට්ටිය මග නතර වෙලා හරියන්නේ නැහනේ. ඊට පස්සේ අපි කල්පනා කරා අපි ආපහු පාරකට ට්‍රැෆික් එකේ අච්චර දුරක් ආපහු පාරක් නිකන් පෙට්‍රල් පුච්චගෙන ආයි අපි යන්න ඕනේ නැහනේ. ඉතින් අපි ඊට පස්සේ අපි අපේ ගමන ගියා. අපි කුරුණෑගලට ගියා. කුරුණෑගලින් ඊට පස්සේ ගිරිවුලට ගියා. ගිරිවුලෙන් නිට්ටඹට ගියා. නිට්ටඹ පියංගොට්ට ගියා. කොහොමද ගෙදරට එනොත් 3යි. ඉතින් ඔහොම තමයි අද පළවෙනි දවසේ වෙච්ච සිද්ධිය. ඉතින් අපි දෙවෙනි දවසේ සිද්ධිය ඊළඟ වීඩියෝ එකෙන් බලමු.